ඉහිනගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ හෙක්ටර් බංගලාවට ඇවිත් වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් යාළුවනේ බංගලාවට හෙක්ටර් ඉන්නේ. සේරම විස්තර ටික සිරිල් කියනවනේ හෙක්ටර්ට මේ විදියට බංගලාවට ඇවිත් ඉන්නවා ක්‍රිස්ටිනා. ඒ වගේම ටානියා නෝනටත් මේ වෙද්දි ප්‍රශ්න. ඉතින් මතීෂවත් බංගලාවට ගෙන්නුවා. ওই වගේ විස්තර කිව්වට පස්සේ ඉතින් හෙක්ටර්ට හොඳටම ඕනකම තියෙනවා ටානියාව මුණ ගැහෙන්න. මොකද ටානියාට දෙපළ දෙනවා කියන ආරංචිය ටානියා හෙක්ටර්ට කිව්වනේ. ඉතින් ඒ නිසා තමයි හෙක්ටර් හිතනවා මේ අවස්ථාව තමයි හොඳම අවස්ථාව. අනිවාර්යෙන් ටානියාට මේ විවාහය කරලා දුන්නොත් දෙපළ සේරම අයිති කර ගන්න පුළුවන්. ඒ දේ සිද්ධ නොවුනත් දෙපළ වලින් භාගයක් දෙනවා කියලා චාල්ස් කියපු නිසා ඉතින් හිතුවා හෙක්ටර් බංගලාවට ඇවිල්ලා අනිවාර්යෙන් මේ දෙපළ ටික අරගන්න පුළුවන් කියලා. ඉතින් එයා කරන වැඩ ටික ඒ විදිහටම සිද්ධ වෙන හින්දා එයා බංගලාවට ආවා. ඉතින් නැවිලා ටානියා එක්ක එයා ඊගාවට කරන දේවල් ගැන හොඳ ප්ලෑන් එකක් ගහනවා. දෙන්නත් එක්ක ඒ ගැන හොඳ සාකච්ඡාවක් තියෙනවා. ඉතින් අවසානයේදී හෙක්ටර් හිතුවේවත් නැති විදියට ජගත්ගෙන් හොඳටම බැනුම් අහන්න සිද්ධ වෙනවා. මොකද ඒ දෙන්නා කරන කුමන්ත්‍රණ හැම දෙම දන්නවා වගේම මේ සේරම දේවල් දැන් නවත්තන්න කියලා. මොකද ජගත්ට දැනගන්න ලැබෙනවා මේ මතීෂ ඇත්තරම මේ බංගලාවට ආවේ හෙක්ටර් නිසා කියලා. ඒ වගේම එයා බැඳපු කෙනෙක් කියලා. ඉතින් මේ ක්‍රිස්ටිනා සේරම විස්තර ජගත් එක්ක කිව්වානේ. ඒ වගේම ජගත්ගේ බංගලාවේදී සත්සරණි කියලා කෙනෙක් බැනපු එක වගේම හෙක්ටර්ගේ හැඩහුරුකම කියන ජගත් කෙනෙක් තමයි මේ විස්තරේ කිව්වේ කියලා කිව්වට පස්සේ අනිවාර්යෙන් හෙක්ටර්ගේ පින්තූරේ පෙන්නුවට පස්සේ ක්‍රිස්ටිනා පිළිගන්නවා ඒ හෙක්ටර් කියලා. ඉතින් ජගත් මේ වෙලාවේදී හොඳටම හෙක්ටර්ට බනිනවා. අනිවාර්යෙන් මේ අයියටයි නංගිටයි බංගලාවෙන් යන්න සිද්ධ වෙන දවස වැඩි ඈතක නැහැ. මොකද මේ වෙද්දී ගොඩක් දුරට හැම දෙම සත්‍ය හෙළි වෙලා තියෙන්නේ. ඉතින් චාල්ස් මේ දේවල් පිළිගන්න නිසා තමයි ජගත්ට බංගලාවෙන් මේ දෙන්නාව එලවන්න බැරි. ඉතින් කොහොම වුණත් හෙක්ටර් බංගලාවට ආව එකෙන් ලොකු ප්‍රශ්න ගොඩක් ඒ දෙන්නට ඇති වෙනවා. ඉතින් නංගිටත් දැන් ඇත්තටම මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ අයියටයි නංගිටයි කලකම් පළ දෙනවා මේ භවයේදීම. ඒක අපිට බලා ගන්න පුළුවන් වේවි. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්. මං ගිහින් එන්නම්.